අව්වයි වැස්සයි දෙකම එකට එකතු වෙච්ච දවසක්. ඉතින් මේ දවස අපිට කියන්න බෑ අව්ව විතරක් තිබ්බ දවසක් කියලවත් වැස්ස විතරක් තිබ්බ දවසක් කියලවත්. මොකද විනාඩි 20ක් අව්ව වැටිලා තිබ්බොත් පැය භාගයක් විතර වහිනවා. එතකොට පැයක් අව්ව වැටිලා තිබ්බොත් විනාඩි 10ක් විතර වහිනවා. ඔන්න ඔය විදිහේ දවසක් තමයි ඉතින් මේ අද දවස. මේ දවසේ මම ඉතින් වැස්සයි අව්වයි ඔය ඔක්කොමත් එක්ක මගේ තිබ්බ පොඩි වැඩ ටිකක් කරගත්තා. මුලින්ම ඉතින් අපේ කාමරේ අස් කරලා හොඳට ඇඳ එහෙම පිළිවෙලක් කරලා තමයි වැඩ කටයුතු ටික ඔක්කොම පටන් ගත්තේ. ඔන්න ඉතින් මම වොයිස් කරන්න පටන් ගත්තොත් මොකක් හරි එකක් තියෙනවා සද්දයක්. ඔයාලට හැමදාම වොයිස් වල ඇහෙනවා ඇති. ඔන්න දැන් අද පාන් ට්‍රිවිල් එකක් යනවා ඇහෙනවා පාරේ. ඉතින් මේ වැස්සයි අව්වයි ඔන්න ඔය දේවල් ටිකත් එක්කලා මට හිතුනේ ඇත්තටම මේ ජීවිතවලත් මනුස්සයන්ගේ ඔය වගේ එක එක දේවල් ඉතින් සිද්ධ වෙනව නේද කියලා. ඉතින් බොහෝ දුරට සමහර මනුස්සයන්ගේ ජීවිතවල කාලෙන් කාලෙට එක විපර්යාසයක් නැතුව විවිධ විපර්යාසයන් වලට මුහුණ දීලා ඒගොල්ලොන්ට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ආර්ථික ප්‍රශ්න එනවා, එහෙම නැත්නම් පෞල් ප්‍රශ්න එනවා, එහෙම නැත්නම් හස්බන්ඩ් වයිෆ් අතර ප්‍රශ්න, එහෙම නැත්නම් දරුවන්ගේ ප්‍රශ්න. ඉතින් ඔන්න ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවනේ. ඉතින් අද සමාජයේ අපි ජීවත් වෙනකොට අපිට දකින්න ලැබෙන දේවල් තමයි ඉතින් ඔය දේවල්. හැබැයි ඉතින් මේ මිනිස්සුෝ ඔය දේවල් මැත්තේම හිතා ඉන්නේ නැතුව අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි ජීවිතය කියන්නේ. ඇත්තටම මම නම් දන්න තරමින් මේ ලෝකේ උත්තරයක් නැති කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් කලබල නොවි හරි විදිහට හිතලා හොඳට ගන්න තීරණ වලින් ඔන්න ඔය එන ප්‍රශ්න වලට උත්තර අපිට ඉක්මනට හොයාගන්න පුළුවන් කියන එක තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔයාලත් එක්ක කතා කරන ගමන් මම ලස්සනට ඇඳත් අස් කරගෙන ඊට පස්සේ ඉතින් මේ ලෑස්ති වෙන්නේ කාමරේ තියෙන මේසය අස් කරගන්න. මේ මේසෙ උඩ තමයි ගොඩාක්ම අපේ කාමරේ හැඩි වෙන එකම තැන. මොකද මෙතන තියලා තියෙනවා ක්‍රීම් තියලා තියෙනවා. එතකොට තව මගේ ඔය පොඩි පොත්පත් ඒ වගේ දේවල් ටිකක් තියලා තිනවා. ඔන්න ඔය වගේ දේවල් තියෙන නිසා තමයි මේ මේසෙ ඉක්මනටම හැඩි වෙන්නේ. ඉතින් ඒ හැඩි වෙන වාරයක් ගානේ අස් කරලා කොහොම හරි ඉතින් පිළිවෙලට තියාගන්න උත්සාහ කරනවා. මෙතන අර ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ක්‍රීම් බඩුව අරන් තියාගන්නත් තාම කාමරේ ස්ථිර තැනක් හදලා නැති එක තමයි. ඉතින් අද දවසේ මම වැඩ ගොඩාක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ප්ලෑන් කරගෙන ඉන්නවා කියන්නේ මේ විදිහටම නෙමෙයි මගේ හැම දවසක්ම ගෙවිලා යන්නේ. ඉතින් මට සාමාන්‍යයෙන් මේ වැඩ ටික මේ දවස් ඉවර කරලා දාන්න ඕනි කියලා හිතුනොත් මං කරන්නේ පහවදාට කරන්න තියෙන වැඩ සේරම දේවල් ටික කලින් දවසේ නිදා ගන්න කලින් ෆෝන් එකේ එක්ක නෝට් එකක් දාගන්නවා. එහෙම නැත්නම් පොඩි කොල කෑල්ලක චිට් එකක වගේ ලියාගෙන ඒ දේවල් පොඩ්ඩක් මට පේන්න විදිහට මං තියාගන්නවා. මොකද එක වැඩක් හරි අතපස කරගන්න නැතුව මං කරගන්න ඕනි කියන දේ තමයි හිතන්නේ කලින් දවසට. ඉතින් ඒ වගේ දවසක් තමයි මේත් ගෙවිලා යන්නේ. ඉතින් කියන්න ඕන දෙයක් තමයි මම තාම ගොඩාක් වැඩ කටයුතු වල හිර වෙලා ඉන්න මිනිස්සෙක් නෙවෙයි. මොකද ඒකට හේතුව අපි තාම ජෝඩි බබාලා ගෙනල්ලා නැහැ. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් වැඩ කටයුතු අඩු. ඉතින් ඇත්තටම ජෝඩි බබාලා ඉන්න ගෙවල් අම්මලාට ගොඩක් වැඩ තියෙනවනේ. ඉතින් මට ඒ වගේ වැඩ කටයුතු දැනට නැති නිසා තමයි මම නිදහස් මිනිස්සෙක් කියලා මම කිව්වේ. ඉතින් ඒ වගේම අපේ ගෙදර උදේට කෑම පාර්සල් හදන්න ඕනි, උදේම කෑම හදන්න ඕනි කියලා දෙයක් නැහැ. මම මේක ඔයාලට කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා. මම දැන් ගොඩාක් මහන්සි වෙන්නේ අපි කරගෙන යන බිස්නස් වැඩ ටික සාර්ථක කරගන්න වගේම සෝෂල් මීඩියා හරහා අපිට කරන්න පුළුවන් දේවල් ටික කරන්න මහන්සි වෙන එක. ඉතින් මම මේ වෙද්දී YouTube channel එකේ වැඩ වගේම FB page එකේ වැඩ කටයුතු ටික බොහෝ දුරට කරගන්නවා. මේ දවස්වල මම FB page එකේ වැඩවලට ලොකු කාලයක් වෙන් කරනවා, ලොකු අවධානයක් දෙනවා. ඒ නිසා පොඩ්ඩක් YouTube channel එක අතහැරිලා දෝ කියලාත් මට හිතෙනවා. ඔන්න ඉතින් මම ඔයාලා දැක්කා වගේ අපේ කාමරේ එතකොට
ගෙදර හැමතැනක්ම අස් කරලා ඉවර වෙලා දැන් ලෑස්ති වෙන්නේ ඔලුවට තෙල් ටිකක් දාගන්න තමයි. ඉතින් මම මගේ මේ තෙල් එක ගැන කලින් වීඩියෝ එකක ඔයාලට කියලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට කැමති නම් බලන්න පුළුවන්. ඇත්තටම ඒ තෙල් එක මම පාවිච්චි කරන්න ගත්තට පස්සේ මටම ලොකු වෙනසක් දැනෙනවා මගේ කොණ්ඩේ. ඉතින් ගොඩාක් දිග කොණ්ඩයක් නෙවෙයි සාමාන්‍ය කොණ්ඩයක් තියෙන. හැබැයි ඒ වුණාට හොඳ මහතට කොණ්ඩේ වැවෙන්න පටන් ගන්නවා මේ තෙල් එක ගානකොට. සාමාන්‍යයෙන් මගේ කොණ්ඩේ දික් වෙන්නේ නැති හේතුව වෙන්න ඕනේ මම දකින්නේ. මොකද මම මේ තෙල් එක ගොඩාක් එක දිගට ගාන්නේ මේ තෙල් එක නෙමෙයි කොයිම තෙල් එකක්වත් මම සාමාන්‍යයෙන් එක දිගටම ගාන්නේ නැහැ. ඉතින් මේ තෙල් එක උනත් මම එක දිගට අවුරුද්දක් දෙකක් විතර පාවිච්චි කරා නම් මේ වෙනකොට මගේ කොණ්ඩේ දික් වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම මම දන්නවා. මොකද මේ තෙල් මේ විදිහට හදාගෙන පාවිච්චි කරන ගොඩාක් දෙනෙක් කියනවා ගොඩාක් කොණ්ඩේ හොඳට වැවෙනවා නිරෝගී මෙහෙමයි කියලා කතාව. ඉතින් මම ඇත්තටම සතියට දවස් 3ක් විතර තෙල් දානවා. සමහර කාලවල වලට ඒ වෙනුවෙන්ම අනිවාර්යයෙන්ම වැය කරලා ඒ දේ කරනවා. ඉතින් සමහර කාල තියෙනවා මම තෙල් ගන්න කැමතිම නැති. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තමයි ඉතින් මට කොණ්ඩෙට තෙල් ගාන එක සම්බන්ධව තියෙන්නේ. ඇත්තට මම කොණ්ඩෙට තෙල් ගාලා ඉන්න කැමතිත් නෑ. මම කොහෙවත් යද්දි ගමනක් එහෙම යද්දිවත් කොණ්ඩෙට තෙල් දාන්නේ අනිවාර්යයෙන්ම නාන්න ලං කරලම තමයි මම කොණ්ඩෙට තෙල් දාන්නේ. කොණ්ඩෙට තෙල් දාලා ඉන්න විනාඩි 20 පැය භාගය වගේ කාලය ඇතුළත මම කරගත්ත වැඩක් තමයි ඉතින් මේ ඔයාලා දකින්නේ. මෙන්න මේ මල් පෝච්චි ටික මම ඉඩෝරේ දවස්වල මේ පේමන්ට් එකෙන් තියාගත්තා. මොකද තදටම අවුව වැටිච්ච නිසා මට හිතුණා මේවා මැරෙයි කියලා. පොඩ්ඩක් ඒවා නිකන් අර මැලවෙන ගතියක් වගේ වුණා හවස් වෙනකොට එහෙම. ඒ නිසා තමයි ඔතනට දාගත්තේ. හැබැයි වැස්ස පටන් ගත්තට පස්සේ ඒක දිගට මට මේ පෝච්චි ටික එළියෙන් තියාගන්න බැරි වුණා. මට ඒක එළියෙන් තියන්න ඕනේ කියලා මතක් වුණේ නැහැ. ඉතින් මේ මල් පෝච්චි ටික කලින් තියලා තිබුණේ අපේ වත්තයි ඇලයි වෙන් වෙන මායිමේ අපි බැම්ම බැඳලා තියෙනවා. ඉතින් අන්නේ බැම්ම උඩ තමයි ওই මල් පෝච්චි ටික කලින් තියලා තිබ්බේ. දැනුත් මම ඒ ටික තියාගන්න හදන්නේ එතන තමයි. ඊට කලින් කහපාට වෙච්ච කොළ පණුව කාලා වගේ තියෙන කොළ මෙන්න මේ දේවල් ටික සේරම අයින් කරලා මේ ගහ දැන් ලස්සන කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඇත්තටම මම ඔයාලට පුංචි ටිප් එකක් කියන්නම්. ඉන්ඩෝ ප්ලාන්ට් හදන කෙනෙක් වුණත් එහෙම නැත්නම් එලිමහනේ පැල ಜಾති හදන කෙනෙක් වුණත් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ මල් ගස්වල තියෙන කහපාට වෙච්ච කොළ පණුව කාපුවා ඔන්න ඔය වගේ සවුත් වෙච්ච කොළ ගුරු පාට වෙච්ච ඔය දේවල් කපලා අනිවාර්යයෙන්ම අයින් කරලා දාන්න. එහෙම නැත්තම් ගහ සාර්ථකව හැදෙන්නෙත් නැහැ. ගහේ තියෙන අනිත් කොළවලටත් ඔය ලෙඩ රෝග බෝ වෙනවා. ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට් හදනකොටත් ඔයාලා අනිවාර්යයෙන්ම ඉන්ඩෝ ප්ලාන්ට් ගේ ඇතුලේ තියලා සතියකින් විතර හිරු එළිය වැටෙන්න එළියට දාන්න. ඒ වගේම තමයි දැන් ඔය ගේ ඇතුලේ තියලා තිබ්බ වුණත් ඔය ඉන්ඩෝ ප්ලාන්ට් වල තියෙන කොළවලට දූවිලි හැම වැදෙනවා. තෙත රෙදි කෑල්ලක් අරගෙන ඔයාලට පුළුවන් ඔය ඉන්ඩෝ ප්ලාන්ට් වල තියෙන පත්‍ර ටික හොඳට කුණු දූවිලි ටික යන්න පිහ දාන්න. ඒක ඇත්තටම ගහක් හැදෙන්න වර්ධනය වෙන්න බලපාන ලොකුම ලොකු සාධකයක්. ඉතින් මනුස්සයෝ වගේ තමා ගස් වුණත් ඒගොල්ලොන්ට හුස්ම ගන්න හොඳ සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. ඔය පත්‍රවල තියෙන කුණු දූවිලි නිසා ඔය පැලවලට හුස්ම ගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේ දේවලුත් සුද්ධ කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මාසෙකට වතාවක් වගේ ඉන්ඩෝ ප්ලාන්ට් වලට හැම පොහොර දාගන්න. සැලකිලිමත් වෙන්න ඕනේ ලොකුම දේ තමයි වතුර දාන එක. ඉතින් වතුර දානකොට හැමදාම වතුර දාන්න යන්න එපා. ගහේ තෙතමනේ බලලා වතුර ටිකක් දාගන්න. ඒ වගේම ඉතින් ඒ දාගන්න වතුර ගෙයි හැමතැනම යන්නේ නැති වෙන්න ඔයාලා අනිවාර්යෙන් මොකක් හරි භාජනයක් හරි එහෙම නැත්නම් මල් පෝච්චි වලටම තියෙන පොඩි
භාජන හදපුවා තියෙනවා. ඒ වගේ දේවල් හරි යටින් තියලා ඊට පස්සේ මල් පෝච්චිය තියලා වතුර දාගන්න. එහෙම නැත්තම් ගේ හැමතැනම වතුර වලින් තෙමිලා හැම යන නිසා. දැන් නම් ගොඩාක් අය ඉන්ඩෝර් ප්ලාන්ට් වගේම ලස්සන මල් වගා කරන්න යොමු වෙලා ඉන්නවා. ඉතින් මං ඔය කීව දේවල් ගොඩාක් දෙනෙක් දන්නවා. හැබැයි මං ඒ දේවල් කිව්වේ අලුතින් මල් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හරි එහෙම නැත්නම් ඔය කරුණු ගැන දන්නේ නැතුව මල් එහෙම හදන කෙනෙකුට හරි දැනගන්න තමයි. මොකද අපි කරන ඕනම වැඩක් ගැන හරියටම පැහැදිලිව විස්තරයක් නොදැන ඒ වැඩ කටයුතු ටික කරා කියලා කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් නිකරුණේ අපේ මුදල් ඒ වගේම කාලය මේ දේවල් නාස්තිලා යන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මමත් දැන් ආපහු ප්ලෑන් කරගෙන ඉන්නවා තව මල් ಜಾති ටිකක් අපේ ගෙදරට එකතු කරගන්න. ඉතින් මෙතනදී මට මල් පෝච්චි ගන්නකොට පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. සිමෙන්ති පෝච්චි ගන්න නැතුව ප්ලාස්ටික් පෝච්චි ගන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ. ඔන්න ඕකට හේතුවක් තමයි සිමෙන්ති පෝච්චි වලට පස් දාපුවාම ගොඩක් පෝච්චි බරයි. ඉතින් ඒ වගේම සිමෙන්ති පෝච්චි දැන් සෑහෙන ගාණකුත් වෙනවනේ. ඒ නිසා මම දැන් හිතාගෙන ඉන්නේ ප්ලාස්ටික් පෝච්චි අරගෙන මල් වගා කරන්න තමයි. ඉතින් මම මේ කිව්ව කොන්ක්‍රීට් පෝච්චි සහ ප්ලාස්ටික් මල් පෝච්චි කියන මේ දෙක සම්බන්ධයෙන් ඔයාලගේ තියෙන අදහස මොකක්ද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එකේ මේ කරන වොයිස් වල මගේ කටහඬ ගොඩාක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද මට හිටි ගමම්ම පොඩි හෙම්බිරිස්සාවක් හැදුනා. පේනව නේද ඉතින් ඔයාලට දැන් අපේ කුඹුරු යායේ තියෙන ලස්සන. මේ දවස්වල නම් හරිම ලස්සනයි. ඉතින් මුහුදු රැල්ල හා සමානවම හරිම ලස්සනට මේ ගොයම් පැල හුලඟත් එක්කලා මාරම ලස්සන සංදර්ශනයක් දානවා. ඉතින් ඔන්න ඉතින් මම අර කිව්ව මල් පැල ටික පිළිවෙලකට මම තියාගත්තා. ඊට පස්සේ සමහර පෝච්චි වල තිබුණා ආයෙ මල් පැල අලුතෙන් දාලා. ඉතින් මං හදන්නේ දැන් ඒ ටිකත් ගලවලා වෙන පෝච්චි වල දාගන්න තමයි. ඉතින් ඉතින් මේ වැඩ ටික කරගන්න අතරතුරෙත් පුංචි කුඩු පොද ඒ වගේම සමහර වෙලාවලට ඊට වඩා චුට්ටක් වැඩියෙන් පොද ඔන්න ඔය වගේ ඉතින් චූටි වැහි කාල පරාස ටිකකුත් හම්බ වුණා. ඉතින් මේ දේවල් එහෙම ලොකුවට ගණන් ගන්න තරම්ම ප්‍රශ්නයක් වෙන දේවල් නෙමෙයි. ඒ නිසා ඉතින් සුපුරුදු විදිහටම වැඩ කටයුතු ටික කරගෙන යන්න තමයි තිබුණේ. දැන් මම ලෑස්ති වෙන්නේ ඔලුවට දාපු තෙල් ටිකත් හොඳට සෝදලා අයින් කරලා
හොඳට වොෂ් එකක් දාගන්න තමයි. ඉතින් ඊට කලින් මට තිබ්බ රාජකාරියක් තමයි මම ඔය කරගත්තේ. මගේ පණා ටික සේරම අරගෙන හොඳට මැදලා පිරිසිදු කරලා තියාගත්තා. ඕක නම් ඉතින් සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් වුණාම ගෑනු කෙනෙක් වුණාම කරන්න ඕනේ අනිවාර්ය දෙයක්. සතියකට වතාවක්වත් පණා ටික ඒ වගේම කොණ්ඩ කටු කොණ්ඩ බෝල් ටික හොඳට පිරිසිදුවට හොදලා තියාගන්න ඕනේ. දැන් ඉතින් මමත් ඔයාලගේ ගෙදරින් ගියොත් හොඳයි කියලා හිතුණා. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.